දැන් වෙලාව රෑ 11යි. රෑ 11ට තමයි ලැබ් එකෙන් යන්නේ වැඩ ඉවර වෙලා. එළියට ඇවිල්ලා බලනකොට ස්නෝ කරලා හැමතැනම ස්නෝ වලින් වැහිලා මම හිතන්නේ පාරවල් එහෙමත් රෑ නිසා මේ තියෙන පාර සුද්ධ කරලා නැහැ. වෝකින් පාත් හොයාගන්නත් බෑ. මොකද තියෙන්නේ කියලා. ගොඩාක් ස්නෝ කරලා නැහැ උනාට මේ සාමාන්‍යයෙන් සපත්තුව වැහෙන මට්ටමට ස්නෝ කරලා. මේ කවුරු හරි බලන්න පේනවද මේ බයිසිකල් පාරක් තියෙනවා කවුරු හරි මේ හිමෙත් බයිසිකල් එක අදගෙන ගිහිල්ලා තියෙනවා. දැන් ටෙම්පරේචර් එක කීයද දන්නවද? සෙල්සියස් වලින් සෙල්සියස් -20 පැනලා තියෙන්නේ දැන්. එන 22ක් වගේ ටෙම්පරේචර් එක. ෂේප් ඉතින් ඉතලයි හොඳටම මේ අවුලකුත් නැහැ ඉතින් දැන් පුරුදු වෙලා තියෙන නිසා. තව දවස් දෙකකින් විතර මීටත් වඩා වැඩි වෙනවා මං හිතන්නේ ටෙම්පරේචර් එක. වැඩි වෙනවා නෙවෙයි අඩු වෙනවා. තාම ස්නෝ කරනවා. ලොකුවට නෑ පොඩියට. වාහනේ නවත්තලා තියෙන තැනට ගොඩක් දුර යන්න ඕනේ. මොකද පාකින් ලොට් එක තියෙන්නේ සාමාන්‍යයෙන් විනාඩි 10ක් විතර ඇවිදගෙන යන්න ඕනේ. පේනවද මං ආපු පාර? අන්න මුවෙක් යනවා. පේනවද? ඇතින් යන්නේ මම හිතන්නේ මුව පැටියෙක්. ඉන්නේ මුව රංචුවම ඉන්නවා මම හිතන්නේ. අර පැත්තෙත් ඉන්නවා හැමතැනම. විශ්ව දුවනවා දැකලා නැහැ නේද? එනවා තමයි විශ්ව දුවන්නේ. මොකද සීතලයි ඉන්න. මන්ට වාහනේ යන්නේ. ඉතින් ඔය වාහනේ. කොහොමද දුවගෙන ඇවිල්ලා කාර් එක ඇතුළේ පැනගත්තා. කාර් එක ඇතුළේ ඊට වඩා සීතලයි. මම ග්ලව් දාගෙන ආවෙත් නෑ අත්‍තරම ෆෝන් එක එළියට අරගෙන වචනත් පැටලෙනවා. වචන එන්නෙත් නෑ. ෆෝන් එක එළියට අරගෙන ග්ලව්ස් නැතුව වීඩියෝ කරපු හින්දා දැන් නිකන් අත් දෙක මට දැනෙන්නේ නෑ වගේ. අත් දෙක තියනවා කියලා දැනෙන්නේ නෑ. ඒ තරමට අත් දෙක මේ ෆ්‍රීස් වෙලා තියෙනවා හිතන්න. දිගත් ෆ්‍රීස් වෙලාද කොහෙද වචන එන්නෙත් නෑ. වචන කියෙන්නේ නෑ. වටේටම වැහිලා තියෙන්නේ. බලමු මේ වාහනේ ඇතුළට ඇවිල්ලා තමා ග්ලව් දෙක දාගත්තේ. බලමු වයිප් එකට යයිද කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ලොකු හිම ගොඩක් තියෙනවා වාහනේ ඉස්සරහා. පොලිසියෙන් හිටියොත් නම් අල්ලනවා මෙහෙම කිව්වත්. ඒක කරන්නේ. මොකද එළියට බහලා හරිනම් සුද්ධ කරගෙන යන්න ඕනේ. මොනවා කරන්නද ඉන්නේ?
සම්පූර්ණයෙන්ම හිමෙන් වැහිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් නම් දවල්ට නම් හිම වැටෙනකොටම පාරවල් ඔක්කොම සුද්ධ කරනවා වාහන වලින් ඇවිල්ලා. හිම අයින් කරන වාහන වලින්. හිතන්නේ මේ රෑ නිසා රෑට වුණත් මම වාහනේ ඉස්සනවා. රෑට වුණත් සාමාන්‍යයෙන් සුද්ධ කරනවා. මේ හරියන පොඩ්ඩක් සුද්ධ කරලා වගේ. ඔව් මේ හරිය සුද්ධ කරලා. රෑට වුණත් සුද්ධ කරනවා. හැබැයි ඉතින් අර ෆ්‍රීකවන්සි එක මම හිතන්නේ ටිකක් අඩුයි. ප්‍රශ්නේ තියෙන්නේ හිමේ ඩ්‍රයිව් කරනකොට පොඩක් පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න ඕනේ වාහනේ. මොකද හිම උඩනේ එක තැන කරකිනවා. වාහනේ පොළොවට අල්ලන්නේ නැහනේ. ඒ නිසා වෙලාවකට ඉස්සර යනවා. හරි ගෙදරට ළඟයි එහෙනම්. good night හැමෝටම.